මම Java Institute එකේ cheetah badge එකේ ස්ටුඩන්ට් කෙනෙක්. මම අද මේ ප්‍රොජෙක්ට් එකේ ස්කිල්ෂොප් ප්‍රොජෙක්ට් එකේ දෙවන වීඩියෝ එකයි මේ විදිහට ඕගොල්ලොත් එක්ක ගේන්නේ. ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. අද මම කියලා දෙන්නේ මේ sign up page එකේ validations sign up page එක කොහොමද program වෙන්නේ කියලා. අපි මුලින්ම බලමු කෝඩ් එක. කෝඩ් එකේ මෙන්න මේ විදිහට create account button එකෙන් මම පටන් ගමු. මෙන්න මේ create account button එක මෙන්න මේ create account button එක program කරේ කියන මුලින්ම බලමු. අපි යමු auth.js file එකට, ඒ කියන්නේ authentication.js file එකට. ඒ වගේම අපි ඊළඟට යමු මෙන්න මේකේ ෆන්ක්ෂන් එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා බලන්න. මෙන්න මේ විදිහට ෆන්ක්ෂන් එකක් කෝල් කරලා තියෙනවා create account කියලා. ඊළඟට variables වලින් fname එක lname එක කියලා දාලා මෙන්න මේ IDs ටික අල්ලගෙන තියෙනවා. මෙන්න මේ IDs ටික account type selection එකේ නම් මෙන්න මේ ID එක මේ account type අය, terms and conditions එකේ නම් ID terms and condition එක, password එකේ නම් sign up confirm එක, මෙතන sign up password එක, මෙතන sign up email එක, මෙතන sign up last name එක, sign up first name එක, මේ විදිහට අපි අල්ලගෙන තියෙනවා. sign up form එකේ sign up form එක අපි මේ විදිහට අල්ලගෙන තියෙනවා. මෙතන authentication.js file එකේ get element id එකක් දාලා මේ විදිහට අල්ලගෙන අපි බලනවා මේ ඔක්කොම හරිනම් මේ sign up error message එක අපි program කරලා sign up error message එක hidden වෙන්න කියලා. ඊට පස්සේ අපි බලනවා මෙතන if එකක් දාලා මෙතන fields ටික ඔක්කොම fill වුණාද කොහොමද මේ මෙතන එකක් හරි අඩු නම් කොහොමද මේක error messages ඇවිල්ලා ඒ ටික සම්පූර්ණ කරවගන්නේ කියලා අපි මෙතන කෝඩ් කරලා තියෙනවා. මෙතන if එකක් දාලා මුලින්ම මේ අපි අල්ලගත්ත variables ටික fname එක, lname එක, email එක, password එක, c password එක කියන්නේ confirm password එක කොහොමද අපි ඒක චෙක් කරනවා. මෙතන ඒ ඔක්කොම නැත්තම් මෙතන sign up error message එකක් ඇවිල්ලා, ඒ කියන්නේ එතන එකක් හෝ දෙකක් හරි නැත්තම් ඔක්කොම හරි නැත්තම් මෙතන error message එකක් එනවා all fields are required කියලා. මෙන්න මේ විදිහට ඊළඟට අපි චෙක් කරගෙන තියෙන password length එක characters 8ට වඩා වැඩි නම් මෙතන error message එකක් එනවා password must be at least 8 characters කියලා. ඊළඟට මෙතන else if එකක් දාලා password එක චෙක් කරගෙන තියෙන confirm password එක confirm password එකයි match වෙන්නේ නැත්නම් මෙතන password do not match කියලා එනවා. ඊළඟට ඒ විදිහට කෝඩ් කරගෙන තියෙනවා. account type seller එකයි account type buyer එකයි check කරලා තියෙනවා. මෙතන දෙකෙන් එකක්වත් select කරලා නැත්නම් අපි මෙතන error message එකක් එනවා please select an account type කියලා. අපි ඒකත් බලමු. මේ විදිහට මේ විදිහට password එකක් දෙමු. 8ට වඩා වැඩි හෝ 8 දක්වා තියෙන password එක. මෙන්න මේ විදිහට අපි account එකක්වත් select කරලා නැත්නම් මෙතන please select an account type කියලා එකක් එනවා. ඒ වගේම මෙතන terms and conditions box එක ටික් කරලා නැත්නම් මෙතන මෙහෙම select කරලා terms and condition box එක ටික් කරලා නැත්නම් මෙතන එනවා you must agree to the terms and conditions කියලා page එක. මෙතන error message එක. ඊළඟට අපි මේ ඔක්කොම චෙක් වෙලා ඒ ඔක්කොම හරිනම් අපි sign up error message එක hidden වෙන්න මෙතන program කරලා තියෙනවා sign up error message class listed hidden කියලා. ඊළඟට මේ ඔක්කොම හරි ගියාට පස්සේ අපි variable එක form එකකට මේ data ටික ඔක්කොම append කරගෙන තියෙනවා. form.append fname, form.append lname, email, password, confirm password, account type. මෙතනින් අපි check කරගෙන තියෙන account type එකක්ද, type එක මොකද්ද, seller එකක්ද, buyer එකක්ද කියලා check කරගෙන තියෙනවා. මෙතන terms and condition check කරගෙන තියෙනවා tick වෙලාද කියලා.
ඊළඟට අපි වේරියබල් එක කාර් කියලා හදලා XML HTTP request එකක් අරගෙන තියෙනවා. මෙතන ඊළඟට අපි මේ වේරියබල් එක already state change function එක call කරලා තියෙනවා. if එක r.ready state එක 4ට සමාන නම් sign up ඊට message එක remove වෙලා, ඒ කියන්නේ hidden වෙලා r.status එක 200 වලට සමාන වෙනවා නම් මෙතන r.response text එක එනවා success කියලා. success කියලා ඇවිල්ලා sign up ඊළඟ message එක remove වෙලා මෙතන add වෙනවා green වලින් registration successful කියලා message එකක්. ඊළඟට මෙතනදී අපිට time out select කරලා තියෙනවා මිලිතප්පර 2000කදී window location එක reload වෙනවා sign in page එකට. ඊළඟට මෙතන sign up ඊළඟ message එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේ process එක වෙන්නේ නැත්නම් sign up ඊට message එකක් එනවා r.response text එකත් එක්ක variable එකත් එක්ක sign up ඊට message එකක් එනවා මෙතන request failed කියලා. ඊළඟට මෙතන අපි account process එක post method දෙකකින් අරගෙන තියෙනවා. account process මේ file එක process එක ඒ කියන්නේ process එක code කරපු file එක. ඊළඟට අපි බලමු ඒක අපි බලමු මෙතන දැන් මේක ටික් කරපු ගමන් මෙන්න මෙතන registration successful කියලා ඇවිල්ලා අපර 10ක් ඇතුළත redirect වෙනවා sign in page එකට. ඒක තමයි වෙන්නේ. ඊළඟට බලමු sign in ඊළඟට බලමු create account process file එකේ වැඩ වෙන්නේ කොහොමද කියලා. මෙතනින් PHP script එකක් open කරගෙන require file එකෙන් මෙතන DB connection එක හදාගෙන තියෙනවා. මෙතන ඉස්සරහට dot දෙකක් තියාගෙන තියෙන්නේ. ඒ DB file එක වෙන folder එකක් ඇතුළේ තිබ්බත් DB connection එක ඒ folder එක ඇතුළෙන් මේ DB එක මේකට අරන් දෙන්න කියලා. අපිට මෙතන ඊළඟට අපි මෙතන post method එකෙන් මෙතන fname mailname email password confirm password මේ variables ටික අල්ලගෙන මෙතනින් check කරලා දිනවා if දාලා empty මෙතන first name එක empty නම් මෙතන enter first name ඊට පස්සේ එතන ඒ වගේම last name එක check කරලා තියෙනවා. මෙතන email එක check කරලා තියෙනවා. මෙතන email එකේ characters ගන්න length එක check කරලා තියෙනවා. ඊළඟට මෙතන check කරලා තියෙනවා database එක පාරකට වැඩි data ප්‍රමාණය, ඒ කියන්නේ එක පාරකට වැඩියෙන් එකපාරක් හරි අපි use කරලා තියෙන email එක මෙතන මේක check කරලා තියෙනවා. ඊළඟට මෙතන password එක check කරලා තියෙනවා ඒ විදිහටම. ඊළඟට password confirm එක check කරලා තියෙනවා. මෙතන check කරලා තියෙනවා password confirm එකයි password එකයි ගැලපෙනවද නැත්නම් මෙතන එනවා password do not match කියලා එකක්. ඊළඟට මෙතන එනවා අපි password එකේ characters ගන්න check කරනවා. ඒ කියන්නේ between 8 and 10 characters තියෙන්න ඕන password එක හරියන්න නම්. නැත්නම් ඊළඟ message එකක් එනවා මෙන්න මේ විදිහට. ඊළඟට අපි terms and condition box එක check වෙලා නැත්නම් අපි please read and accept the terms and conditions box එක tick කරනවා. ඊළඟට empty account type එක select කරලා නැත්නම් අපි මෙතන please select an account type කියන එක එනවා. ඒ විදිහටම ඒ ඔක්කොම හරිනම් password hash එක මෙතන password hash එක කියන්නේ password එක අපි encrypt කරලා තියෙන්නේ. ඒ කියන්නේ password එකක් මෙතනින් මෙහෙම දුන්නොත් register වුණොත් මෙන්න මේ විදිහට අපි දැන් register වුණ එක බලමු refresh කරලා. මෙන්න මේ විදිහට Stephanie Fernando udagam@gmail.com මේ විදිහට අපේ යම් කිසි ආකාරයකින් database එක hack වුණොත් එයාලට password ටික ගන්න බැරි වෙන විදිහට තමයි අපි customer ගාව විතරයි password එක තියෙන්නේ. user ගාව විතරයි password එක තියෙන්නේ. ඒ විදිහට තමයි password hash එක ගහලා අපි password එක encrypt කරලා තියෙන්නේ. ඊළඟට මෙතන database process එකක් වෙන්න නම් අපි දන්න connection එකක් තියෙන්න ඕන. අපි මෙතන connection php එක මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. class එකක් දාලා database private static connection public static function get connection මෙතන මෙහෙම දාලා connection connect කරලා තියෙනවා අපේ database එක localhost root මගේ database එක connect කරලා දෙන මම හදපු database එක. මෙතන connection failed එකක් නම් connection error එකක් එන විදිහට හදලා තියෙනවා connected එකක් එන විදිහට. ඊළඟට මෙතන update insert delete queries වැඩ කරන විදිහට මෙතන අපි query types parameters ඔක්කොම update වෙන විදිහට තමයි මේ
කෝඩ් එක ලියලා තියෙන්නේ. මෙතනින් connection self get connection statement connection prepare ඒ විදිහට තමයි අපි හදලා තියෙන්නේ මේ ඔක්කොම. ඊළඟට public static search මෙතනත් query types parameters ඔක්කොම අප්ඩේට් වෙන විදිහට තමයි මේ කෝඩ් එක ලියලා තියෙන්නේ. අපි ගියොත් create account process එකට මෙන්න මේ database connection ටික අරගෙන තියෙනවා. මෙතන බලලා තියෙනවා, check කරලා තියෙනවා මේ තියෙන database query එක. select id from account type එක මෙතනින් check කරලා දෙනවා. account type එක මෙතන තියෙන එකක් නෙවෙයි නම් invalid account type selected කියන එක වැටෙනවා. මෙතන ඊළඟට අපි check කරලා තියෙනවා check email already exist data search select id from user email අපි ඒක check කරලා තියෙන මේ විදිහට email එක තියෙනවා. email එක already exist කියලා පෙන්වන්න. ඊළඟට අපි මෙතන code කරගෙන තියෙන්නේ new user කෙනකින් database එකට enter කරගන්නේ කොහොමද කියලා. එතන insert into user name lname password hash account type id ඒ කියන්නේ මෙන්න මෙතන තමයි add වෙන්නේ user ගේ table එකට. ඊළඟට get new user id එක code කරලා තියෙනවා මෙන්න මේ විදිහට user id database get connection insert id ඊළඟට මෙතන database IUD එක insert date delete query එකක් දීලා තියෙනවා. මෙතන user has account type එකේ user id එක account type එක id එක update වෙන්න මෙතන ඊළඟට මෙතන ඔක්කොම වුණාම success error sign account type කියලා කෝඩ් එකක් දීලා තියෙනවා. ඊළඟට else එකෙන් echo creating user account එකක් මෙතනින් ඒ කියන්නේ මෙතන process එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම මේ වගේ message එකක් එන්න අපි හදලා තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. අපි බලමු මේකට කොහොමද මේ row එක අපි මේ row එක delete කරමු මුලින්ම. මේ row එක delete කරලා බලමු අපි වැඩ කරන්නේ කොහොමද කියලා. අපි මෙතනට අලුත්ම ID එකක් දීලා බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි දෙමු and මෙතන අපේ අලුත් email එක දෙමු. පාස්වර්ඩ් එකක් දෙමු මේ විදිහට. අංක 8කට වැඩි 20කට නොඅඩු පාස්වර්ඩ් එකක් දෙන්න ඕන. මෙන්න මේ විදිහට create account දුන්නාම අඩුපාඩුවක් නැතුව registration successful වෙලා sign up page එකට redirect වෙනවා. ඉතින් මේ ටික තමයි sign up page එකේ අපි program කරගන්නේ කොහොමද කියලා මට පෙන්වන්න ඕනේ. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. Thank you.